තැන්වල යාළුවෝ නැහැ. ඒක තමයි පළවෙනි රූල් එක. ජොබ් එකකට නම් හොඳට මතක තියාගන්න. කවදාවත් ඔයාගේ O level කාලේ E level කාලේ යාළුවෝ රස්සාව කරන තැන ඔයා හොයන්න ඉන්නවනම් මං හිතන්නේ කවදාවත් ඔයාට ඒව හම්බ වෙයි කියලා. මගේ ජීවිතේ මේ මම ලබපු හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ තමයි මේ එක ආයතනයක මම වැඩ කරා ගියා. ඒකෙදි මේ පණට පණ වගේ මගේ යාළුවෙක් හිටියා. මම හිතුවා යන්නේ මේ කතා කරනකොට උනත් ඉතින් ඇත්තටම ඉතින් මම හිතුවේ නැහැ ඇත්තටම මෙහෙමයි කියලා. يعني තරම් මාර කියන්නේ අපි දෙන්න නිකන් ඉදිකට්ටේ නූලයි වගේ ඉතන. ඒ තරම් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්. මම හොතන තියා එතන කන්න එකට, මුන්න එකට, අඳින්න එකට, shopping යනවා, අරගෙන යනවා, මෙහි යනවා. වැඩ ගොඩයි ඉතින් මං කල්පනා කරලා ශාමානේ මට හොඳ යාළුවෙක් හම්බ වෙලා. ඉතින් මං හරි සතුටින් හිටියා. මම හරි ඕපන් ඉතින් හොරෙන් ලීව් එකක් දාන්න සමහර අපි ලීව් දාලා බොරු කියලා ලීව් දාලා දෙනවා මගේ ජීවිතේ මම අනන්ත අප්‍රමාණ ඉතින් මම මේ ඉතින් හොරෙන් ලීව් එකක් දානකොට කියනවා බහල මට අර මම බොරුවක් කියලා ලීව් එකක් දාන්නේ මම මෙහෙම කරන්නේ ඉන්නේ ඉතින් රස්සාවේ අයින් වෙන්න මම ඉතින් මුරුත් එක එකතු වෙලා ජොබ් එකට බඩිනවත් එක්ක අයින් වෙන්න ඕනලු මම මේ දවස්වල වේකන්සිස් උත් දානවා කිය කිය ඉතින් හැමදේම යත් එක්ක කතා කරන්නේ හැබැයි කාලයක් යනකොට තේරෙනවා මම ගන්න ඩිසිෂන් දැන් අපි දුන්න මම ලීව් එකක් දාලා යනවා මට තේරුණා නිකන් උඩ කට්ටිය දැනගෙන සීන් එකක් වගේ මට ඉතින් බලනකොට වෙන මොකක්ද නෙවෙයි ළඟම ඉන්නේ කියලා තමයි දෙයියනේ කියලා කනගාටු වෙනවා හරිද